සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මගේ වෙබ් ප්‍රෝග්‍රෑමින් ෆන් කියන සබ්ජෙක්ට් එකට හදපු eShop වෙබ් ඇප්ලිකේෂන් එකේ purchasing history page එක මම කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ ඩිසයින් එක කරගන්න HTML CSS JavaScript ඒ වගේම CSS framework එකක් කරන Bootstrap උත් මම මෙතන use කරනවා. ඉතින් මම මේ ඩිසයින් එක mobile responsive විදිහට මෙන්න මේ ඩිසයින් එක mobile view එකෙදිත් හොඳට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ ඩිසයින් එක වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ඩිසයින් එකේ mobile responsive view එකදී අපිට view වෙන්නේ කොහොමද කියන එක ගැන අපි මෙන්න මේ වීඩියෝ එකකින් කතා කරමු. අපි මුලින්ම බලමු මෙන්න මේක ඩිසයින් එක වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මෙන්න මේ purchasing history page එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ home එක user log ගලා ඉන්න වෙලාවට මෙන්න මේ විදිහට purchasing history කියන මෙන්න මෙතෙන් ගියාට පස්සේ ඉතින් මෙන්න මෙතෙන් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපේ purchasing history එකේ ඩිසයින් එක අපිට වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී හැම page එක වගේම අපි මෙතනදිත් අපේ header එක මුලින්ම මෙන්න මේ විදිහට include කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන purchasing history කියලා මෙන්න මේ විදිහට blue color text එකක් අපිට add කරලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන යටට ආවත් එම අපිට මෙන්න මේ විදිහට table එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙන්න විදිහට අපේ ID එක ගන්න. ඒ වගේම order details ටික, ඒ වගේම quantity එක, amount එක, ඒ වගේම purchasing date time එක, ඒ වගේම අපිට මෙතන feedback එක දෙන්න බටන් එකක්. ඒ වගේම මෙන්න මේක delete කරන්න බටන් එකකුත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි order details කියන කාට පස්සේ අපිට මෙන්න මෙතනදී අපිට අපේ product එකේ image එකක්, ඒ වගේම product title එක, මෙන්න මෙතන seller ගේ first name last name, මේ වගේම මෙන්න මෙතන price එකත් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන quantity එකට ආවම අපිට මෙතනදී product කීයක් buy කරලා තියෙනවද කියන එක මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන amount එකත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ purchasing date time එකට ඊට පස්සේ අපිට මෙන්න මේ product එක purchase කරලා තියෙන්නේ මොන date time එකේදී කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට මෙන්න මේ විදිහට fit වෙන්න පුළුවන් වෙන විදිහේ model එකක් මෙන්න මේ විදිහට මෙන්න මේ feedback කෙන එක දීලා මෙන්න මේ විදිහට feedback එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ යටට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ හැම design එකකම වගේ use කරලා දෙන අපේ මෙන්න මේ footer එකත් මෙන්න මේ design එකේදී මම මෙතෙන්ට include කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි design එක සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේක mobile view එකදී වගේම tab view එකදී කොහොමද ඩිසයින් එක අපිට රෙස්පොන්සිව් විදිහට ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඉතින් ඒක බලන්න මම මෙන්න මේ විදිහට මෙතනින් ඉන්ස්පෙක්ට් යනවා. ඉන්ස්පෙක්ට් කියලා මම මෙතෙන් දාගෙන දෙනවා මෙන්න මේ විදිහට iPhone 14 Pro Max කියන device එකට. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොටත් අපිට මෙන්න මේ විදිහට අපේ header එක මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ purchasing history කියන මෙන්න මේ title එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මෙන්න මේ විදිහට ID එක වෙලා තියෙනවා කියන්නේ මේකේ purchase වෙලා තියෙන ID එක. ඊට පස්සේ මෙන්න මෙතන product එක, ඊට පස්සේ product එකේ details ටික බලා ගන්න පුළුවන්. quantity එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ price එක මෙතනින් බලා ගන්න පුළුවන්. කියන්නේ total amount එක, delivery fee එකත් add වුණාට පස්සේ ඊට පස්සේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ date time එක මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට feedback දෙන අපේ මෙන්න middle එකත් මෙන්න මෙතනින් open කරලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපේ delete button එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මෙන්න මෙතන පළට ගියොත් එම අපේ footer එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් mobile view එකදී උන්න විදිහට තමයි පෙන්වන්නේ. අපි බලමු පොඩ්ඩක් ලොකු device එකේ එහෙම නැත්නම් නිකන් tab view එකදී වගේ මේක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් ලොකු design එකකදී මේක මෙන්න මේ වගේ view එක තමයි පෙන්වන්නේ. මෙන්න මේ විදිහට දැම්මත් අපිට mobile view එකදීත් මෙන්න මේ විදිහට ආපහු බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ mobile responsive view එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි මෙන්න මේකේ programming part එහෙම නැත්නම් HTML CSS ඒ වගේම Bootstrap කියන මෙන්න මේ framework එක use කරගෙන මෙන්න මේක design එක කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න අපි අපේ Visual Studio එක පැත්තට ගිහිල්ලා කොහොමද මම කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Visual Studio එක open කරගෙන අපේ මේ purchasing history කියන මෙන්න මේ file එක open කරගන්නවා. ඉතින් මෙන්න මේ file එකේදී මම මුලින්ම කරගෙන තියෙන්නේ අපේ doc type එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන HTML start tag එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ head එක මම දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ head එක ඇතුලේ මම මගේ title එක දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් title එකේදී මම purchasing history eShop කියන එක දාගෙන තියෙන්නේ. ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලට આવත් මම මෙතන මගේ Bootstrap CSS file එක link කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන මම Bootstrap icon CSS එකත් මෙතනදී link කරගෙන තියෙනවා. ඉතින් මේක CDN එක use කරගෙන තමයි මම මෙතෙන්ට link කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මගේ custom CSS file එකත් මෙතනදී මම මෙන්න මේ විදිහට
ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන වගේ අයිකන් එකත් මෙතනදී මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙන්න මෙතන අයිකන් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පල්ලෙහාට આવත් එම අපේ මෙන්න විදිහට බොඩි ඒරියා එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ බොඩි සෙක්ෂන් එකේ මම මුලින්ම ඩිව් එකක් ක්ලියර් කරගෙන තිනවා කන්ටේනර් ෆ්ලුයිඩ් ටැග් විදිහට. ඊට පස්සේ මේකට මම රෝ එකක් මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම මුලින්ම මගේ හෙඩ එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ හෙඩ එක තමයි අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේක ගැන ලේසියෙන්ම කතා කරන්න පුළුවන් වෙන්නේ මම මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ ඩිසයින් එක මෙන්න මේ විදිහට දෙපැත්තට දා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පල්ලෙහාට යනවා. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ purchasing history කියන මෙන්න මේ ටයිටල් එක මෙන්න මේ විදිහට අපිට තියෙනවා. ඉතින් මෙන්න මෙතන මම text primary කියලා දාගෙන තියෙනවා. ඉතින් මේක අපිට මෙන්න මේ blue color එකෙන් display කරගන්න ඕන නිසා තමයි මම මෙතනදී මෙන්න මේ විදිහට text primary කියලා දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පල්ලට આવත්තම අපිට මෙන්න මේ විදිහට මෙන්න අපිට ප්‍රොඩක්ට් මුකුත් නැති වෙලාවට අපිට මෙන්න මේ empty view එකක් බලා ගන්න පුළුවන්. අන්නේ empty view එක තමයි මම මෙතනදී දාගෙන තියෙන්නේ. අපි බලමු මෙන්න මේ විදිහට empty view එකේදී මොන වගේ design එකක්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහේ view එකක් තමයි අපිට අපේ ප්‍රොඩක්ට් නැති වෙලාවට empty view එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේක ගැන කතා කරොත් එහෙම අපිට මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මේක ස්පෑන් එකක් ඇතුලේ තමයි මෙන්න මේ විදිහට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පල්ලෙහාට ගියොත් එම අපිට ප්‍රොඩක්ට් තියෙන වෙලාවට මෙන්න මේ ඩිසයින් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒකට මෙන්න මේකට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගෙන බලමු කොහොමද මෙන්න මේක ඩිස්ප්ලේ වෙන්නේ කියන එක ගැන. හරි ඉතින් මම මෙන්න විදිහට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගත්තා. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ ඩිසයින් එක මෙතන වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට අපේ ප්‍රොඩක්ටිව් එකට આવත් එම මුලින්ම මෙන්න මෙතනදී මම මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ ඩිසයින් එකේ මෙන්න මේ සෙක්ෂන් එක මෙන්න මේ විදිහට මෙතනදී හදාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පොඩ ඩීටේල්ස් ටික ගන්න ඕන වෙන ඩිව් එක මෙන්න මේ විදිහට මම ක්‍රියේට් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඩිව් එක. ඊට පස්සේ මෙන්න මේකෙදි මම මෙන්න මේ විදිහට පල්ලෙහාට આવත් එම මෙන්න විදිහට අපේ quantity එක amount එක purchasing date and time එක මෙන්න මේ විදිහට අපේ buttons ගන්න ඕන div එක මම මෙතනදී මෙන්න මේ විදිහට create කරගෙන දිනවා. ඉතින් quantity එක ඒ වගේම amount එක වගේම purchasing date එක මෙන්න මේ විදිහට අරන් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම label එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ label එකේ තමයි මෙතන අපේ මෙන්න මේ ID එක මෙන්න මේ විදිහට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගියොත් එහෙම අපිට මෙන්න මෙතන මෙන්න මේ image එක ඇතුලේ බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ product image එක මෙන්න මේ විදිහට load කරගෙන දිනවා. ඉතින් මෙන්න මේ විදිහට product image එක දාගෙන තින්නේ අපිට මෙන්න මේ image එකේදී. ඊට පස්සේ මෙන්න මෙතනදී අපේ product title එක අරගෙන තිනවා මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මේ විදිහට අපේ seller කියලා දාගෙන අපේ seller එක details ටිකත් මම මෙතනදී මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ product එකේ price එකත් මම මේ විදිහට මෙන්න මෙතනින් add කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ design එක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න විදිහට පල්ලෙහාට ගියොත් එම අපිට අපේ product quantity එක මෙන්න විදිහට label එකක් ඇතුලේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන label එකක් දාගෙන මෙන්න මෙතන RS කියලා දාගෙන මෙන්න මේ විදිහට අපේ product එකේ price එක amount එක මෙන්න මේ විදිහට මෙතෙන්ට අරගෙන තියෙනවා delivery price එකත් එක්කම. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට ගියොත් එම අපිට බලා ගන්න පුළුවන් අපේ feedback එක වගේම අපේ product එක delete කරන්න තියෙන මෙන්න මේ section එක මෙතනදී. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ section එක. ඉතින් මෙන්න මෙතනදී feedback කියන button එකක් අපි දාගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට අපි bootstrap icon එකක් use කරා මෙන්න මේ විදිහට bi info circle fill කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ icon එක මෙතෙන්ට දාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපි මෙන්න border primary කරගත්තු මෙන්න මේ විදිහට class එකක් දාගෙන තියෙනවා මෙන්න මේකට. ඊට පස්සේ මෙන්න යට ටික තමයි අපිට මෙතන delete කියන button එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් අපි මෙන්න මේ විදිහට icon එකක් create කරගෙන තියෙනවා bi
trash fill කියලා මෙන්න මේ විදිහට. ඉතින් මේකෙන් තමයි අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ icon එක මෙතෙන් අරගෙන දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න විදිහට පල්ලෙට ගියොත් එimhe අපිට මෙන්න මේ විදිහට මොඩල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මොඩල් එක තමයි අපි මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට අපි ෆීඩ්බැක් එකක් දෙද්දී මෙන්න මේ මොඩල් එක තමයි මෙතනදී මෙන්න මේ විදිහට ඕපන් කරන්නේ. ඉතින් මෙන්න මේ මොඩල් එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම මෙන්න මේ විදිහට add new feedback කියලා මෙන්න මේ විදිහට අපේ ටයිටල් එකක් මෙන්න මේ විදිහට H5 එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න ඉතින් අපේ closing button එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙට ගියාට පස්සේ මම මෙතන label එකක් දාගෙන අපේ මෙන්න මේ type එක අරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මම radio buttons දාගෙන තියෙනවා. මෙන්න මේ අපේ type එක මොකක්ද කියන එක අරගන්න. ඉතින් මෙතන input එක විදිහට ටයිප් එක රේඩියෝ කරගත්තු බටන්ස් තුනක් මම මෙතනදී මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ඉන්පුට් එකක් විදිහට අරගත්තට පස්සේ අපිට මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහට තමයි. ඉතින් මෙන්න මේක අපිට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් වෙන රේඩියෝ බටන්ස් තුනක් විදිහට මම මේක ඇඩ් කරගෙන දෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට ලේබල්ස් ඇඩ් කරගෙන දෙනවා. හැම එකටම පොසිටිව් නියුට්‍රල් ඒ වගේම නෙගටිව් කියලා. ඉතින් මෙන්න මේ හැම එකටම අපි කලර් එකකුත් දීලා තිනවා. මෙන්න විදිහට ටෙක්ස්ට් සක්සස් කියලා අපි ග්‍රීන් කලර් එක, ඒ වගේම නියුට්‍රල් එකට මෙන්න විදිහට ටෙක්ස්ට් වර්නින් කියලා yellow කලර් එක, ඒ වගේම මෙන්න මේ විදිහට නෙගටිව් කියන එක ටෙක්ස්ට් ඩේන්ජර් කියලා රෙඩ් කලර් එක මෙතනින් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි div එකක් ක්‍රියේට් කරගෙන ලේබල් එකක් දාලා දෙනවා අපේ user ගේ email එක. ඉතින් මෙන්න මේ විදිහට අපේ user ගේ email එක ගන්න මෙන්න මෙතනදී input field එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි input field එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට feedback එක ගන්න අපි මෙතනදී text area එකක් මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට පල්ලෙහාට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බටන් එකක් දාගෙන තියෙනවා මම. ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට අපේ close button එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ feedback එක save කරන මෙන්න මේ button එක මෙතනදී මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් save feedback කියන අපේ මෙන්න මේ button එක. ඉතින් මෙන්න මේ button එකේදී BTN outline primary කියලා දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ class එකෙන් මෙන්න මේ button එක උඩට අපේ mouse cursor එක අලන් යන වෙලාවට අපේ මෙන්න මේ button එකේ color එක change වෙන එක. mouse cursor එක මෙන්න විදිහට නැති වෙලාවට අපිට මෙන්න මේක outline එක විතරක් මෙන්න මේ විදිහට අපේ බෝඩ් එකේ විතරක් පේනවා අපේ primary කියන bootstrap ළගේ තියෙන color එකෙන්. ඊට පස්සේ මෙන්න විදිහට පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ delete all records කියන අපේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ බටන් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ බටන් එක කලින් අපිට තියෙන මෙන්න මේ HR එකත් මෙන්න මේ horizontal line එකත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මම මගේ footer එක මෙන්න මේ විදිහට include කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ footer එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මෙතන පල්ලෙහාට ආවත් එහෙම මෙතන මගේ bootstrap bundle.js එක මෙන්න මේ විදිහට මෙතනට link කරගෙන තියෙනවා. ඒ වගේ මෙතන මම ස්ක්‍රිප්ට් එකක් දාගෙන මගේ script.js එක මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ purchasing history page එක HTML, CSS, JavaScript ඒ වගේම CSS framework එකක් වන Bootstrap use කරගෙන මම මෙන්න මේක design එක කරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම stay safe.